Vinny Production. හොඳයි පරිස්සමෙන් ගිහින් වරෙන් මය පුතේ. අම්මේ. තෙරුවන් සරණයි මයි පුතේ. උඹ කොළඹ ගියාට කමක් නෑ මයි පුතේ. නැති නාස්ති නොවි පරිස්සමට වැඩ ටික කරගෙන ජීවිතේ ගොඩ දාගනින් මයි අම්මා. පොඩි මය යනවා. අයියෝ. පරිස්සමෙන්. ඉතින් අපි යනවා මාවේ. ජීවිතේ කියන්නේ කළු පිළිබිඩුවක් අග තියෙන තලකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්නේ? මොනවද? තලකොළ. අනේ මේ ආන්ගරේට කියන රටකජු වැටයක් ගලවන් ඉඳපන්. ඊකාර කියවන්නේ නෑ මෙතන. ඒ කළු මගේ ජපන් යන වැඩේ හරි ගියාපා 27 යන්න තියෙනවා. අඩේ මරුනේ යම රටකජු වැටයක් තියෙනවා පටකාල ගලවලා දාලා වට්ටක වල දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩි ටික. කොහෙද යන්නේ? ජපන්. එහෙම යන්න පුළුවන්ද බං ජපන්? එක්සෑම් ලියන්න එපා. ඒ කියන්නේ මට ජපන් යන්න බෑද? හරි පොඩ්ඩේ නංග මම යනකම් ඊට පස්සේ බැරිය මොනා හරි කරන්න. මේ අරයි යන්න සෑහෙන බඩු තොගයක් ගන්න තියෙනවා බං කඩෙන්. මෙහෙන් ගන්න ගියොත් නම් පුතේ විකිනනවා ලොවෙත් නැහැ. මම බැලුවේ කොළඹ ගිහින්වත් ගන්නම් කියලා. කොහෙද බං ඉතින්? කොළඹ මාත් ගියේ දෙපාරයි ඉන්නේ. අපි යන්න බං කොළඹ ගිහින් එන්න. කොළඹනේ. මෙහෙමයි. මම ආවා කියන්නේ ඉතින් උඹ ගියා වගේ තමයි. මමත් වැඩි කොළඹ ගිහලා නෑනේ බං. මම නම් මෙතවත් කින් එහාට ගිහින්නේ. හරිනේ බං. මතක් වුණා. උඹට මතකද ඉස්කෝලේ හැබැයි සමන් අයියා බං. මොන? යකෝ චන්ද්‍රසීලේ සමන් අයියා බං. ආහා ඔව්. මිනිහා දැන් අවුරුදු ගාණක් කොළඹනේ බං. අනිවාර්යෙන් පොරයාගෙන් උදව්වක් ගන්න පුළුවන්. අඩෝ ඇත්තටම? කෝල්ල කරන් බලපංගෝ. සමනයිට නේද? ගමු පොඩි නං ඈ. බැයි මචං පොන්නේ සල්ලි තියනවද දන්නේ නැහැ. මොනවද කරන්නේ? අපි සැලෝන් එකක් කරන්නේ. සැලෝන් එක? ඩාඩ් කොහෙද? කොට්ටාවේ. කොට්ටාවේ කොහෙද? කොට්ටාවේ මත්තගොඩ පාරේ මුතුමාවතේ. ඩාඩ් මුතුමාවතේ කොහෙද? මුතුමාවතේ මීටර් 200ක් විතර දුර ගියාම තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙන්නේ. එතන උඩ තට්ටුවේ තමයි අපේ සැලෝන් එක තියෙන්නේ. ජෝගිද විශ්වතර සැලෝන් එකක් නෙවෙයි තියෙන ස්පා එකක් නේ. මේ හලෝ කම්සි දත්තතු බත් කන්න කැමතිද? පුදුම වල කරුමයක් වුණානේ මේක. ඒකනේ අපි නිදහසක වාහනයකවත් යන්නේ නැහැ නේ. හෙලා තමන් අයියේ කවුද? මං කලුවා කලුයි තාරණයි කියන්න. නෑනේ. අර ඔයාට මතකද ඔයා කොළඹ යන දවසේ මං ඔයා බස් එකට ගිහින් දාන්න ආවේ? චේන් එක හැම්පෙන්නේ.
සිරි මල් කැල්ලෝගේ කල්ලුවා අන්න හරි මතකයිනේ අඩෝ හත්තක නැත්තක උඹෝ කිය මොකෝ සින්න කියා අනේ අයියේ මේ මම මේ ලොකු උදව්වක් බලාපොරොත්තු වෙන තමයි අයියලා කතා කරේ අපේ මේ සියාතුමාමලා සංජීවය දන්නව නේද සංජීව කිව්වේ බ්‍රදර් පළු ගහලා ගහන්දියේ පොඩි ගානේ ඔව් ඌට ජපන් යන්න තේරලානේ 24 තමයි ප්ලේන් එක තියෙන්නේ මේක ගිහපු ගමන් මාව ගන්නවා කිව්වා මං ගිහපු ගමන් අයියව ගන්නම්කෝ අපිට ගිහපු ගමන් අයියව ගන්න බෑද බෑ හෙලෝ අයියේ මේකයි කාරණාව අපේ මේ මූට තියනවලු එන බඩු වගේක් කොළඹින් ගන්න ඉතින් අපි මේ කොළඹ එන්න කියලා බැලුවේ බඩු ටික ගන්න කියලා හැබැයි ඉතින් වැඩේ තියෙන අපි ඔය කොළඹ ගැන වැඩිය දන්නේ නැහනේ අයියේ අයියට පුළුවන් ඒද අපිට පොඩි උදව්වක් දෙන්න මේ වැඩ ටික කරගන්න මේ දවස්වල ටිකක් බිසි පැටිය ඉතින් මල් කෑල්ල වගේ දැන් කවද දෙන්න හිතන් ඉන්නේ අපි මේ අයියේ හෙලා මේ 20 වගේ එන්න කියලා තමයි බැලුවේ අයියේ යෝ ටැක් දෙ කලු 20 ඇවිල්ලා බඩු ටික අරගෙන ආයෙ ගිහිල්ලා 27 ආයෙන්න ඔබ බය නැතුව 27 මෝනින් වරේ 27 මෝනින් හරිද මේ කොළඹ වල ඕන බඩුවක් ගන්න තියෙනවා ඔබ කිසි දෙයකට බය වෙන්න බා කලු ඔබ ප්‍රඩා එක්ක කෙලින්ම 27 මෝනින් මේ ආවා කෙලින්ම බඩු ටික ඔක්කොම ගත්තා මං ඔය එයාපෝට් එකෙන් කෙලින්ම මල් කෑල්ල වගේ ඩ්‍රොප් කරා වැඩේ ෆිනිෂ් 27 උදේ 27 උදේ ආපම ඇද්දයි ඇති කලු ඇති ආයිති මල් කෑල්ල වගේ හරි කලු එන තිබ්බා 27 සෙට්ලා සුපිරි ජෝගයක් දාමු වෙලගිරි කලබල දන්නවනේ ඉතින් එන කලු තිබ්බා බිසිපා මේ බිස්නස් වලට ඉන්නේ තිබ්බා කලු හරි අයියේ හරි බුදුසරණයි තෙරුවන් සරණයි අඩෝ සුපිරි බා මේ ඒ වුණාට සමන්නයි තියෙන වැඩත් එක්ක අපිට උදව් කරන්න යට පුළුවන් වෙයිද බා මොනවද බං ඔය කියන්නේ ගිය සතියේ ගමේ දහම් පාසලේ ළමයි ටික කැල්ලේ පන්සල බලන්න ගියපු වෙලාවේ කැල්ලේ පන්සල පෙන්නලා කණ්ඩ බොන්න ටිකක් දීලා මේ සමන්නේ වල තියෙන්නේ. ආයෙ අර සුසන්තයා උගේ අම්මට අර වග්ගඩු ඇදලා ඉන්න වෙලාවේ කොළඹ ඉස්පිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන්න අයියා. යකෝ දොස්තර ලෑන්නේ සලුට් එක ගාගලු. සුසන්තලා අම්මට සුසන්තයිලා අම්මට නෙමෙයි යකෝ. සමන්න අයියට. පිස්සු දෙයකෝ දොස්තරලා ඇවිල්ලා ලෙඩුන්ට සලුට් ගන්න. මේ යන්න ලෑස්තියන් කොළඹ. කොළඹ මේ සමන්නයි එයි නේද එයි බෑන් දැන් අපි මෙතන ඉඳලා නින්දි කිව්වේ ඉමුකෝ අපි මෙතන ඉඳලා කොහෙද යන්නද ඔය ඔටා දිරි කලු පුතා අම්මල් කල්ලෝගේ මම අයියා ඉතින් ගෝල මේ මල්ලි තමයි මම කියාර ජපන් නම් ඉන්නවා කියලා සංජීව මල්ලියා ෆ්ලයි කරන බ්‍රෝ නේ අල්ලාගිරි මේ තමයි අපේ දසය අර පුංචි බණ්ඩමාමලාගේ ලොන්ඩි අල්ලා බ්‍රෝ මෙයා එනොස්සලේ මේ ස්මෝල් මෑන් මේ ඔයානේ අර කල්සිම එකක් කලාගත්තේ අල්ලාගිරි මෙතන වෙහිකල් එක පාරේ මිඩල් එකේ ඉන්නේ නැත්නම් කේස් එක අල්ලාගිරි සෙට් එක දැන් ගම්පැත්තේ මොකෝ වෙන්නේ කාලෙකින් ගියෙත් නෑ බා ඉන්න අයියටත් හොඳයි ඉතින් පායන එක තමයි වැඩේ ඉතින් මේ නැති මල් කෑල්ල වගේ ආයේ මිනිස්සුන්ට ඉන්න හොඳම ප්ලේස් එකක් තමයි ඉතින් කොළඹෝ කියන්නේ අවුලක්ම නෑ ඔව් නේද මාන්සිනේ ගම්මාන්සි දුර නෑවා ඉතින් වස්ස ගෙනවා කියන්නේ මාර කට්ටන්නේ ගන්නෝ නැද්ද ජපන් මල්ලි මොකෝ නිකන් බ්ලොක් කළා වගේ ඉන්නේ බිල්ඩින් එකම දැක්කම ඉක්කෑවිලා නේ නෑ අයියේ හරි සතුටුයි ඉතින් ගමේ කෙනෙක් මේ ඉන්නවා කියලා නේද යෝගි නෑ ඉතින් කොට අම්මේ ඉතින් බ්‍රදර් ඉතින් කලු මේක තමයි මගේ කොළඹ මේක තමයි මගේ කින්ඩම් එක මගේ හැමදේම වෙන්නේ මෙහි දැන් මම මේට ඇවිල්ලා අවුරුදු කීපයක් වෙනවා ඉතින් බ්‍රදර් මොකෝ කියන්නේ අපි අද කොළඹ ඇවිදලා දාමු සුපිරිසපක් මොකෝ කියන්නේ මල් කෑල්ල වගේ යන්නේ ක්ලබ් යන්නේ නයිට් ක්ලබ් මේ සමන්නයි නයිට් ක්ලබ් යනවා නම් අපි උදෙන් මෙයන් මොකද හැන්දෑවට මූට ජපන් යන්න ප්ලේන් එකට යන්න තියෙනවනේ නයිට් ක්ලබ් මේ උදේ ඇරිත් නෑ ගම් කොල්ල
බඩු මොනවාද බං කරන්නේ? මේ බඩු ලිස්ට් එකක්ම තියෙනවා ගන්න. හරි හරි කලබල වෙන්න ඉඳන් බං සමන්නේ වැඩි කරලා තියෙන ඉඳන් පාටි. අයියා අන් සෑම් අර පොලින් කපල් එකක් කරන් පෙරේදා ආවේ ක්ලබ් එකට. ඕ කියන්නකෝ. අයියේ මල් කෑලි වගේ සුපිරි කොල්ල තුන් දෙනෙක් ඉන්නවා ක්ලබ් බස්සන්න. මේක එක රට යන්නත් ඉන්නේ ජපන්. හරි හරි වල්ලි හරි. අවස්ථල එක්ක එන්නකෝ. අවසරේ ලොකු අයියෝ දැන් එන්නයි කියලා බැලුවේ. දෝද බාමුට දැන් වහලානේ. අයියේ බැරිද මල් කෑල්ල වගේ අරගන්න? අරගන්න මොකක්ද අරගන්න ඕනේ? නයිට් ක්ලබ් එක. මේ උඹ මට කියලා හදන්නේ. අර කාලකන්ණි ඇමතිකුත් එක්ක ඇවිල්ලා මේ දැන් ගියා විතරයි. බය භාගයක් නිදා ගන්න හම්බුන්නේ නැත්නම් මෙතන කතා කරලා අහනවා අරගන්න පුළුවන් ද? තුගේ මූණ මට හොදට මතකයි. මම බණව දැනගනි ටීවී ෆෝන් එක. ඕකේ ලොකු අයියා අවුලක් නැහැ. ඉතින් අත්තිය ඉතින් ඇනුවල් ට්‍රිප් එකක් ගියානේ ඉතින් කරන්න දෙයක් නැහැ නේ. හරි. බලන්න වෙලා. උන් අද ඇනුවල් ට්‍රිප් එකක් ගියා. ක්ලබ් එක ඔක්කොම. ඒගොල්ලෝ වැඩක් නැහැ. අපි අද කොළඹ ෆුල් ජර්නි එකක් දාමු. ෆුල් ජර්නි එකක් දාමු. සමන් අයියේ මගේ අර බඩු ටික ගන්න වැඩි. මොනවද බඩු? මේ සපත්තු මොනවද බ්‍රෝ මේ කොළඹ අයිති මල් කෑල්ල වගේ. ආ බයින්න බෑ වැඩේ ලස්සනට කොට දාලා දෙන්න. හරිද? කොයිද? හරි. නෙළුම් කුල් ලෝටස් තව යන්න කලු. ගමේ ගිහිල්ලා ජෝගි නැතුව උඹලා කියන්න ඕනේ මේ සෑම් අයියා උඹලව නෙළුම් කුල්ල පෙන්නන්න එකන් ආව කියලා. මොකද කියන්නේ? අනිවාර්යෙන් මම කියනවා. අපි ගා සෙල්ෆි ගහපල්ලා. ගිහලා ගමේ පෙන්නපන්. මේ සෑම් අයියා උඹලව නෙළුම් කුළුනේ එක්කගෙන ආවයි කියලා. Colombo, you feel like home. In your arms, I'm not alone. Every sunset, every side, you paint your colors in my sky. Colombo, soft and free. මේක තමයි මල්ලි කොළඹ කියන්නේ. මෙහෙ මේ හුළඟ ආයි මේ පෘථිවිය වෙන කොහෙවත් නෑ මල්ලි. මේක ගහන්න පුළුවන් ගේමක් දන්නවද? අයි ලොයිත් නැති වෙන්න මල්ලි. මල් කෑල්ල වගේ. මුට පෙරසිටමෝල් දෙපන්. මොකද? ආරදචේ නරුවනි අරුවනි. දසය. දසය. සාමයේ මගේ අර බඩු ගන්න වැඩි. හරි අදිපන් ගොඩ දාලා දෙන්නවා. දැන් සැපේ ගන්නකෝ. ඔයා මේ සැපේ ගන්න. කොළඹෝ සැපේ ගන්න. හැමෝම මේ අතල් දෙන්නේ නැහැ. කොළඹ දන්නේ උන්. කොළඹ පෙන්නන්න කුහකයි. මම හේවලා. පලයයකෝ යන්න. අන්නේ එයා මගේ පන්න. මගේ මල් කෑල්ල වගේ. මේක තමයි රාජධානිය. කිසිම ජෝගයක් නැතුව රහට කැමරා එකක් ගන්න බෑ නියම ප්ලේස් එකක්. එන යන්න දෙන්න. යා. මේක දෙන්න. මට සමන්නය කියන්න බෑ ඇතුළට. මට කතා කරන්නේ සෑම් කියලා. මොකද්ද? සමන්. මම කතා කරන්නේ සෑම් කියලා. ඇයි ඒ? උට වැඩ නෙමෙයි කවුද බං බුදයාද මොකද? දසය. වරින්. සෑම්. ඕම නිකන් මේ වෙලා ඉන්න එපා. මේ උඹලට ලොකු තැන් ගන්න. මට ලොකු තැන් නෙවෙයි. මම හැම වෙලේම යන්නේ ඉන්න ප්ලේස් එක මල්ලි. වේවා. good morning සම්මා. good morning. කොහොමද? ලගිරි. සර්ගේ යාළුවා වගේද? yes of course my friends මෙයාලා ෆොරින් ඉන්නේ. සර්. ඉබා. සර්. ජෝගි දන්නද මල් කෑල්ල වගේ. මොනා කන්නේ? බස් එකේ ඇවිල්ලා ගෑස් ටික් වගේ. දියබත් නැද්ද? මල් කෑල්ල වගේ ජෝගි. අපි සර්ප්‍රයිස් එකකට අඟල්ලෝ ටිකට අපේ ෆ්‍රෙන්ඩ්ස් ටේ දන්නවනේ. දෙන්න ඔයා මචං මල්ලි. my favorite. දන්නවනේ. හරි මං ඉක්මනට අරන් එන්න. එලගිරි. කවුද බං උඹ? දසය නෙමෙයි උඹ. ඔබ දන්නවද කවුද කියලා? පාණ්ඩු කාබේ. දසය. මූ මේසන් බාස් කියනද බං මේ සවුලක කෑම කියනවා.
ඒකනේ. කන්න මේස නැති දෙයිද දන්නේ. ඈ මල් කෑල්ලෝ ගෙනේ ආතල්නේ 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 මේ ප්‍රෑන්ක් එකක් කරමු. ප්‍රෑන්ක් එකක් කරමු. ප්‍රෑන්ක් එකක්. රෙකෝඩ් කරා. යපමයි. වීඩියෝ කරමු. අයියෝ. කවුද මේ ජෝක් දාන්නේ? කවුද මේ කෑම කෑදුවේ? කවුද මේ කෑම කෑදුවේ? ඔය එන්න මේ කෑම කෑදු චෙෆ් මෙතනට. ප්ලීස් කම්. කවුද මේ කෑම කෑදු චෙෆ්? කවුද මේ කෑම කෑදුවේ? නෑ මේ සෑම් මහත්තයා හැමදාම කරන ප්‍රෑන්ක් එකනේ. යාළු ටිකක් එක්කන් ආවොත් ඕක කරනවා. කෑමක් හොඳයි කියන්නේ එන්න කියන්නේ. කවුද මේ කෑම කොහෙන්ද? මේ කෑම කෑදු චෙෆ් මෙතනට එන්න. කවුද මේ මේන්න. ඈ? තමුසෙද මේ කෑම කෑදුවේ? අමන සෑම් සර්. උඹට කෑම කෑදු. මොනවද මේ හදලා තියෙන්නේ? වෙල් කක්කුට්ටෝ. වත පණු. එහෙමද මේ? මෙව කන්න පුළුවන් මිනිස්සු. නෑ. අතකලුව මල්ලි කරේ අල ජෝගි දානවන්නේ මම ඒක ප්‍රෑන්ක් යන්නේ කරන්න ගියේ චෙෆ් ගේ කනට ගැහුවේයි මම ආයේ ප්ලේස් එකට බැහැලි ඉවරයි මට ආයේ ෆොරන් කෙනෙක්වත් තරන් එතනට යන්න වෙන්නේ නැහැ මම විනාසයි ෂේ මං හිතුවේ අයියේ වෙල් කක්කුට්ටෝ ගෙනල්ලා බැදලා කියලා නේ අයියේ. වෙල් කක්කුට්ටෝ මිනිස්සුන්ට කන්න පුළුවන්ද කියන්නේ? බල අප්ඩේට් නැහැ බල සෝෂල් නැහැ ඔන්න ඕක තමයි ප්‍රශ්නේ බූරුවා අයියේ එහෙම බයින් දෙපා ඉතින් කලුවට ඕවා ගැන දැනුම් තේරුන්නේ නැහනේ ඌ දන්නේ නැහනේ ෆ්‍රෑන්ක් අයියා දන්නවනේ කලුව ගමේ ඉන්න විදිය නැද මම වාහනේ හරහට දාපු එකට බැන්නේ. දැකද දාපු විදිය? අනිවාර්යෙන් ඌ ගමේ කික් වෙන්න. එහෙම කොළඹ වෙල්ල එහෙම මල් කෑල්ල වගේ වාහන පදින්න බෑ ගමේ ඌ. ගමේ ඌ තමයි මේක කන්නේ. ගමේ ඌ. හරි බං ඒවලි වැඩක් නැහැ කොළඹ වල දාමු සුපිරි සපක් ඒ තියෙන්නේ බ්‍රදර්ස් පෝට් සිටි රාජධානිය වෙල්කම් ටු පෝට් සිටි ඕන බොක්ක දාලා යනවනේ ඊකනි Colamba, 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 Colamba. Waren Colamba waren, raumak dala yanna. Waren Colamba waren, ආතල් එකක් ගන්න. Waren Colamba waren, පටයක් ගහලා යන්න. Waren Colamba waren, සොමියක් දාලා යන්න. ඒක අපේ අග නගරේ. ඒ උසයි නේද උඩ බැලුවම තට්ටු ගෙවල්. ඒ ගොඩයි නේද වාහන වල ට්‍රැෆික් එකේ කකල්. රසයි නේද ಜಾති කෑම පිරුණු හොටෙල්. සැපයි නේද ලයිෆ් එකම අපි කොළඹ ඩයල්. මේක අපේ අග නගරේ කොළඹ පුරේ සිල්වි. කොළඹ 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 මෙහෙම හරි බලන්න ලැබෙන එක නම් හොඳයි බං හැබැයි ඉතින් මගේ බොට් ටික ඉක්මනට ගන්න තිබ්බනම් තවත් හොඳයි හරි ඉඳාග මම සෑම් මයිල් කතා කරලා වැඩේ කරලා දෙන්න ඕන. ඕ මේ බැංකු සෙට් එක ජෝගයක් කලනවා බං. මේ කාඩ් එක වැඩ කරන්නේ නැහැ නේ බං. සියයි දන්නේ නැහැ බං. මේ ජපන් මල්ලි. ඔයා තියෙන නම් 8300ක් තියන්කෝ. 8300. මම දෙන්න මේ ටවුන් එකට බැස්ස ඉදරලා ගෙව දුන්නා. හරි ජපන් මල්ලි. දැන් ඔය රට ඇදලා ගේමක් ගා ගන්න පුළුවන්ද බං? දැන් බල්ලෝ කොල්ලෝ ඔක්කොම රට යනවා. ඒව නෙමෙයි. මේ කොළඹ ඉඳලා ගේමක් ගහන එකයි වීරකම. මම ඔය සිමන්තර කෝල්ලයක් ගාලා උඹට ආපහු රිටර්න් කෝල්ලයක් ගන්න මන්නන් නෑ. අවුලක් නෑ ඇවිල්ලා අරන් බලන්න. තියෙන 10 රුපියල් ඉඳලා ඔක්කොම තියෙනවා. ඔය යාට එකේ තියෙන උඹට දෙන්න. සෑමයි දැන් අර ගෙලත් ගියානේ පොඩ්ඩක් මගේ වැඩේ බලමු කරලා දෙන්නම් බා කරලා දෙන්න. බය වෙලා. බලන්න මේ සෑම් රුපියල් 500ක් අතේ තියන් ගමෙන් ආවේ. මං ගා මොනවද නැත්තේ මල් කෑල්ලෝගේ. ගෙවල් දොරවල් යානවාන් වතු පිටි. කන්ටැක්ට්ස් මාගාව තියෙන කන්ටැක්ට්ස් වලින් ඕනනම් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් මල් කෑල්ලෝගේ. ජෝගි නෙවෙයි. පුළුවන්. බලාට ඔය සංකීර්ණ වැඩි බා. සෑමයි ඉතින් යන්නේද අපි උන්ට ගිහලා ගියාම මේ සෑම් අයියා ගැන මෙන්න මල්ලි ගෝල් පේස්. එයාපෙත තියෙන 1 ගෝල් පේස් මේ තියෙන ගෝල් පේස් ඒ දෙක වෙනයි. අපි
සෑම්මයි දැන් අර බට්ටික් ගන්න වැඩේ වෙලා ගිහිල්ලා තියෙන්නේ. හරි ගේම කොට දාලා දෙනවා නෙමෙයි සෑම් ගැන දන්නවා කල්වා වරෙන්ඩෝ අඩුවෙන්න පතාක බිල්ලින් අපේ ගමේ මේම නෑනේ අල්ල පතෝල මන් නොක්කා නිකන් ගණ්ඩ බෑනේ SPA බෝඩ් දස්සේ බණ්ඩායේ නෑනේ මහත්තයට වඩා නෝලා එලිපයින්න රෑනේ කොළඹ හුලං නැතු බොන මට නින්ද යන්නේ නෑනේ රෑට යපම්මයි තරුණවල තට හිවත් යන්න හිතන්න නෑනේ ඈත කොළඹ තියෙන සැප මට සිරි කලු යපමල්ලි අවුද අයිස්ක්‍රීම් එක පං උඹ ගමේ යන්නේ නෑනේ ආයේ ගෝල් පේස් එකට ඇවිත් පොඩි අයිස්ක්‍රීම් එකක් කන්න එහෙමම පොඩ්ඩක් පාගල ගෝල් පේස් ඇවිත් යන්නේ සිටි ඔෆ් ඩ්‍රීම් shopping mall port city අමරුවාත නෙළුම් කුළුණ උඩට නැගලා යපම්මයි ආයිතින් මල් කෑල්ලෝගේ හාරසීය ඒ හීනෙන් දුටු පාරදිසේ ඇස් ඉදිරි පිටම මැවෙන කොටම අඩ බඩ හෙන ලයිට් වලට ඇස් කිලි කන වැටෙන කොටම යට දනියල් දවඩ මිගල් හැඳි දෙකකින් බෙදන කොටම ඇස් අර පමල්ලි ගොනා පුල් පැලේට හැරෙන කොටම ගුරු දීලා මිරිස් ගත්ත අය තන තන වැළපෙන කොට ලක්කඩ වල කිතුල් යපම්මල්ලි එල්ටියක් ගන්න බන්දත් කොට කොහොඹ ගහේ කරවිල වැල් දිගට උඩ යන කොට එසේ හැටියට වසේ කරපන් පට පට නරි රජ වෙන කොට එහෙමද බං ඒ උසයි නේද උඩ බැලුවම තට්ටු ගෙවල් උඩයි නේද වාහන වල ටැපික් එකේ කඩල් රසයි නේද ಜಾති කෑම හොටෙල් සැපයි නේද ලයිෆ් එකම අපි කොළඹ ඩයල් මේක අපේ නගරේ කොළඹ පුරේ සිස්සක් කොළඹ මේ ලයිනර් වලින් පොඩි සද්දයක් එනවා වාහනේ ජෝගියක් දානවා දෙක එනවා තමයි යවමල්ලි කොළඹ කල ලයිට්ෙන් තප්පරයට දාගන්න බැරුණානේ මල් ඉස්සි යෝගිනේ වෙන්නේ මල් කෑල්ලෝගේ අහිංසක අදවත් මල්ලි අහිංසක අදවත් හෝම්ලස් පීපල්ස් මේ පුළුවන් කමකට නෙමෙයි මල්ලි මෙහෙම අවුයි කරවෙන්නේ මේ මිනිස්සු 500ක්වත් දෙන්න ඕන මල්ලි යපන් මල්ලි 500ක් දෙන්න මල්ලි කළුවා 500ක් දෙන්න යෝගි තියෙන මිනිස්සු නෙමෙයි මල්ලි මල් කෑලි මල්ලි ඔව් තමයි මචන් දියන් මචන් thank you බසා උදේ පාන්දර බිස්නස් සෙට් කරාට එන්න බසා යපමලි කීයද යෝනේ? ජෝගි කවුද මං සල්ලි ඉල්ලන්න කතා කරේ උඹේ ෆ්ලයිට් එක කීයද තියෙන්නේ මේ 9ට තියෙන 9ට හලෝ 500ක් දෙන්න මේක තමයි මල්ලි සුපිරිම ජෝගි ප්ලේස් එක මේ මොකද්ද මාත් කොළඹ ඉන්නේ නිකන් නේ මල්ලියා මගේ තවසාන බලාපොරොත්තුව මෙතන තමයි වැඩි කලක් යන්නේ මල් කෑල්ලෝගේ අවුරුදු දෙකක් යද්දී කොල්ලා මෙතන මේ සමන් අයියේ දැන් 3ටත් කිට්ටු යන්නේ වෙලාව මගේ අර වැඩේ කරමුකෝ දැන්වත් මචං කලුව පොඩ්ඩක් කියහන්කෝ අනේ ඔව් සෑම් අයියේ යන්නේ නේද මූ දැන් ආපලේ ඉඳන් පණ ගහි කියවනවනේ වැඩේ කරගන්න මම දන්නවා සෑම් අයියා වැඩේ කරලා දෙනවා කියලා බුරමඩ සපත් වුණ ගන්න තියෙන්නේ සපත් රංජි අයියා පිට එක මේ අද ෂූ බෑග් ඕපන් නේ එල්ලකිරි මේ මං කිව්වේ බං බඩු තියෙනවා බං ඕකේ රංජි අයියා within 20 minutes you are welcome මේවා ගිහිල්ලා කියපන් මේ සෑම් අයියා උදව් කරනවා කියලා කියපන් උඹලාට කොළඹ පෙන්නුවා කියලා කියපන් වීඩියෝ කරගන්න ගිහිල්ලා ගමේ කියපන් කට අරන් ය මඩ සිරි ඉන්නේ මල් කෑල්ලෝ ඉති රංජි අයියේ මේගොල්ලන්ට තමයි ෂූ දෙව බාන්න ඕන ෂූ දෙව බාන්නද ඔය බලන්න අජය මාත්‍රානේ කඳුර කාරවන්නේ අපි හොඳට කාලා බීලා ඉන්නවා මේ දෙක නම් හරියයි හැබැයි මේක උඩයි නේ මට ටිකක් ලොකු එකක් නැත්නම් නෑනේ රංජි අයියා මේක ලොකු සයිස් මොනවද තියෙන්නේ සයිස් නෑ ඔච්චරයි තියෙන්නේ හරිරිරිනි හෙලෝ කරිකරික කරිරිරිනි කරිකරික මේකේ සයිස් එක නම් හරි හැබැයි නිල් පාට එච්චර හරියන්නේ නෑ නේ අයි රංජි අයියා මේකේ පාට මොනවද තියෙන්නේ පාට නෑ පාට තමයි තියෙන්නේ මේක නම් හැබැයි හරි වගේ නේ අයි ඔක්කොම හරි රංජි අයියා මේක කොල්ලන්ට සෙට් ඕක සෙට් නෝට නෑනේ ඕක එකයි තියෙන්නේ අනිත් එකෙන් බල්ලේ උඩ ගැහුවා හරිරිරිනි කරිකරික හෙලෝ කරිරිරිනි
අර වගේ දෙකුත් ගන්න ඕනේ. අර දුඹුරු පාට දෙක ගන්න ඕනේ. මේ දෙක නම් හරි. මේ දෙක කීයක් වෙයිද දන්නේ නැහැ නේ. රංජයයා මේක කොල්ලන්ට සෙට් කීයද මේක? ඕක 12000යි. රංජයයා එම කරන්න එපා. අපි ඉතින් බුදු පිට්ටගෙන මේ අද ඊ අඳුරන මිනිස්සු නෙවෙයි රංජයයා මල් කෑල්ල වගේ අඩු කරලා දෙන්න. හරි. 6000ට දෙන්න. එල්ලා කිරි ජෝඩුවමයි දාලා ගොඩනේ ගොල්ලෝ. ජෝඩුවට මේ එකක් 6000යි. රානික ඒකත් 6000යි. අනෝ එන රංජයයි පළයේදී. ගන්න. පළයම. අම්මට බුලට් එක කොහොමද? කාලෙකින්නේ සුදියලා බදයිලා අච්චලා නිකම් මෙවලා ගිහලා අම්මට උඩු. අපි නම් කලින් හම්බෙලා තියෙනවානේ. අපි මීට කලින් හම්බෙලා නැහැ නේ පුසා. ඉතින් අද සෙට්ටමුකෝ. අද බොමු හොගෙන්. හරි. දෙවලක් නැහැ. මොනවද බලන්නේ? මේ ඉන්න මගේ ෆ්‍රෙන්ඩා මම ජපාන් යන්න ඉන්නේ. මෙයාට මල් කෑල්ල වගේ ෂූ දෙකක් තමයි ගන්න ඕනේ. මොනවද කියන්නේ? දෙන්න මාත්‍යා ජපානේවත් නැති සුපිරි බඩු ඈ. නයි සුපිරි බඩු. ඔය කොහෙද බඩු? මොකෝ කියන්නේ? එයි සෙට් කටවා ගන්නකොනේ ආපෙලා කෙනෙක්ද කටවා ගන්න. මේක නමන්න පුළුවන්. අඹරන්න පුළුවන්. පොඩි කරන්න පුළුවන්. කපන්න පුළුවන්, කෙල ගන්න පුළුවන්. ඔතන මේක 33000 දාන්න පුළුවන්, මඩේ දාන්න පුළුවන්, টয়ලට් එකේ දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැදගත් ගමනක් වුණත් දාන්න පුළුවන්. අමතක කරන්න එපා අඩියක් ගන්නවා ඒක දාලා යන්න පුළුවන් ඈ. මොකෝ කියන්නේ? සෙට් නෑ. අනේ ජෝති මේන්ද සෙට් නෑ කියන්නේ. ඒයි කටවා ගන්න කට අරගෙන ඉන්නේ පිස්සෙක් වගේ කියන්නකෝ. ඔව් අයියා. බලන්න කෙදෙන්නේ බලන්න කෙදෙන්නේ මචං කෙදෙන්නේ මේ බලන්න අඹරන්න පුළුවන් කෙදෙන්නේ කියන කාණ්ඩකෝ කෙදෙන්නේ මචං මොකෝ කියන්නේ සෙට් නෑ නේ යෝදි ගනි යෝදි මොකෝ හරි බලන්න එන්නේ කීනේ ගන්නකෝ ගැටින්නේ මෙයා මල්ලයියා පින්නවල්ලි මල් කෑල්ල වගේ වැඩේ කොට දාලා දෙන්නම්. සෑම් අයියේ තාම සපත්තුවත් ගන්න බැරි වුණානේ මේ ලිස්ට් එකෙන්. ලිස්ට් එක? අම්මට සිරිවෙන ලිස්ට් යන්නේ මල්ලි මේක. යකෝ මේ බඩු ටික ගන්න තව පැය කීයද මන් තියෙන්නේ? මේක කරගන්නම් මෙන්න උඹ බඩු ගන්නත් ඕනේ කටුනායක අදින්නත් ඕනේ. යකෝ උදේ ඉඳලා ජෝගි දදා හිටපෙලා උඹට තිබ්බනේ මේක ගැන කලින් කියන්න. අයියේ කුණුහරුප කතා කරන්න එපා. ඒකනේ උදේ ඉඳන් සැරින් සැරේට මං කිව්වේ ඔයාට. බලපංකෝ කලුවා. ජෝගිනේ උඹ උදේ ඉඳලා කිව්වේ සපත්තු ගන්න තියෙනවා කියලා විතරයිනේ. මේ කලු මේම කරමු. මම උඹට ඔප්ෂන් එකක් දෙන්නම්. උඹ මෙතනින් වැදගත් දෙක තුනක් තෝරගනි මම කොට දාලා දෙන්නම්. දෙක තුන රෙද්දවල් නෙවෙයි අයියේ. මේක මේ ඒජන්සියෙන් අනිවාර්යෙන් ගේන්න කියලා දුන්න බඩු ලිස්ට් එක. මේක නැත්තම් මට යන්න වෙන්නේ නැහැ. ඒකනේ උදේ ඉඳන් සැරින් සැරේ කිව්වේ. අම්මට සිරි කොහමද මුගේ කටේ සද්දේ? මු දෙන ජෝගිය කොහමද?
කලු මේ උඹ හින්දා තමයි මම මේට පිළිගත්තේ හරිද? මට උනේ නිකන් මේ වදින්නගේ දේවාලේ නායකයා වගේ සීන් කොහොන්නක් උනේ මේක බලහන්කෝ ඒ. ට්‍රැක්සම කොහෙද මාරු වෙන්නේ? ඉන්දිකයි උඹ ඒව වාහනේ රෙන්ට් එක දැම්මේ නැතුව මොකද කියලා. ඒක දාපන්. උඹ දන්නවනේ ඉන්දිකයි හැටි. මලි මොකෝ කේස් එක? ඉවරයි බං කලුවා. හැමදේම ඉවරයි බං. මොකක් හරි අවසාන මොහොතේ මට කෙලවෙනවනේ බං හැමදාම. ඇයි බං මට මෙහෙම වෙන්නේ? අයියා අපි මේ සෑම් අයිලා ගමේ මෙයා රෑ 9 ප්ලේන් එකේ ජපන් යන්න ඉන්නේ. එන බඩු ලිස්ට් එකක් ගන්න තියෙනවා අයියා අපි උදේ ආවේ. තාම මොකුත් ගන්න බැරුණා අයියා අපිට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ අයියා. ඒ මදිවට මෙයාකත් එක්ක ඇවිදලා අතේ තිබ්බ තුට්ටුවටත් කෙලවිලා තියෙන්නේ. මුත් එක්කද බඩු ගන්න ගියේ? හරි. මට තේරෙනවා දැන් සීන් එක. සල්ලි ටිකක් වියදම් වුණා. ලයිට් එක තියෙන්නේ 9ට නම් වැඩ ටික කරගන්න තියෙන්නේ පැය කිහිපයයිනේ. සෑම් කණි කොහානේ කොල්ල ටික දාගන්න. මරුණන් තෝරලා ගන්නවලි මේක කොළඹන මල්ලි ඕන දෙයක් තියෙනවලි අය මල් කෑල්ල වගේ යපන් මල්ලි යපන් මල්ලි ලංකාවේ කොහේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් එක පාරක් ඇවිත් යන්න. Lady J, the largest homeware store in Sri Lanka, Borella, Maharagama. අලුවා සෑම්මයි දසයා මේ සෑම්මයි හිටපින් දැකෙම්ම ජපන් මල්ලි මල් කෑල්ල වගේ ජපන් කිය නැද්ද මං කියන්නේ ඒකනේ සෑම්මයි දැන් කොහොම හරි සංජීවය රට ගියානේ ඕක ගිහිල්ලා කොහොම හරි තව මාධ්‍ය දුකිනකින් මාව ගන්නවා කිව්වා මමත් එන්නම් මට උදව් කරනවා නේද මේ වැඩ ටික කරගන්න මොනවද මල්ලි කියන්නේ ආයිති මල් කෑල්ල වගේ මේ ඒ සිද්ධාන්ත වලින් වැඩක් නැහැ ජපන් ගිහපේ ගමලි ජපන් ගියා හැබැයි අපි මේ කොළඹ ඇවිදලා සුපිරි ආතල්ලා සුපිරි සපක් දන්නවද දන්නවද මොකෝ කියන්නේ ක්ලබ් යන්න ක්ලබ් යන්න බෑනේ ක්ලබ් යන්න බෑ ක්ලබ් නෙමෙයි මල්ලි ක්ලබ් නෙමෙයි වෙන සුපිරි ආතල් එකක් සුපිරි සපක් දිනව මල්ලි මල් කෑල්ල වගේ මොකෝ කියන්නේ යන් ඊ රාත්‍රියේදී පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 20කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එයින් කොට්ටාව මුතුමාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමින් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් 2 දෙනෙකු අලියාකෙලිය ගම ගම්මානයේ පදිංචිව සිටින අයයි. ඔවුන් නමින් කළුතිලකලාගේ කමල් නොහොත් කළුවවන අතර අනිත් පුද්ගලයා දසනායකලාගේ දස්කොන් නොහොත් දසයාවේ. හසු කර ගැනීමට හැකි වූ අනෙකුත් පිරිමි පුද්ගලයා පට්ටිගෙදර සමන් නොහොත් සෑම් වන අතර
ඔහු මේ වන විට වංචනික ක්‍රියා රාශියකට සම්බන්ධ වී පොලිසියෙන් කට්ටිපනිමින් සිටින පුද්ගලයෙකි. හසු කරගත් සියලුම දෙනා ඉදිරි මාස 5 වනදා උසාවියට ඉදිරිපත් කරන තුරු දින 7ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. පොලිසිය දුටු විගස සෑම් නැමැති වංචනිකයා අසර් ආයිති මල් කෑල්ල වගේ යයි කියමින් දිගුහුස්මක් ගෙන පිට කර තිබෙනවා. මල් කෑල්ල පොලිසියට කියලා බලාගමු. ජෝගිද යනුවෙන් පවසා තිබෙනවා.